අන්‍යොන් හසයෝ සෙන්හල් යොම්පොම් එදිනෙදා ජීවිතයට අත්‍යවශ්‍ය කරන භාණ්ඩ දෙවැනි පාඩම. මේක ඉගෙන ගන්න තියෙනවා මුම් පොප්පලට ඉයේයෝ යේයෝ ඊගා අනියේයෝ මුන් පොප්පලට තියෙනවා. ඕහි වචන මාලාවට තියෙනවා. සමුසිල් මුල්ගොන් කාර්යාලයේ භාණ්ඩ සෙන්හල් යොම්පොම් එදිනෙදා ජීවිතයට අවශ්‍ය කරන භාණ්ඩ මුන්හා චොම්බෝ සංස්කෘතිය තොරතුරු කොටසට තියෙනවා. හංගුගේසෝ කොරියාවේ අල්දල් හගේ ලාභ ලෙසට අර පිරිමැස්මෙන් සෙම්පිල් පුමල් කුයි පානන් තිබ් එදිනෙදා ජීවිතයට අවශ්‍ය කරන භාණ්ඩ මිලදී ගන්න ක්‍රම. මේක ඉගෙන ගන්න අරමුණ මොකද්ද කියලා බලමු. හක්සප් මුම්පොප් ඉගෙන ගැනීමේ අරමුණ විදිහට තියෙනවා. මුල්ගොනේ භාණ්ඩේ ඉරමල් මුත්කෝ තෙදප් හල්සු ඉස්සෝයෝ විමසා බලන්න පුළුවන් වෙන්න ඕන. චිසිஓරෝ මුත්කෝ තෙදප් හල්සු ඉස්සෝයෝ. හරි, අපි බලමු. ඕහි වචන මාලාව ඉල් සමුසිල් මුල්ගොන් කාර්යාලයේ භාණ්ඩ. මේකෙදී මුලින්ම මෙන්න මේ භාණ්ඩ වලට කලින් මේ විධාන තුන පොඩ්ඩක් බලමු. විධාන තුන ඉගොත් කියලා එකක් තියෙනවා. ඉගොත් කියන්නේ මෙතන මේක කියන අර්ථය. ඒ කියන්නේ මමයි යාළුවයි දෙන්නටම ළඟ මේක මචං කියන්නේ ඉගොත්. හරි, ඊට පස්සේ තියෙනවා චොගොත්. අන්න අරක. කියන්නේ මමයි යාළුවයි එක තැනක එක ළඟ ඉන්නවා. අපි දෙන්නටම ටිකක් දුරින් තියෙන දෙයක් තියෙනවා. අපි කියනවා මම කියන යාළුවට චොගොත්. අන්න අරක මචං. අන්න අරක චොගොත්. අන්නේ ඒ අර්ථයේ. ඊට පස්සේ මම මෙතන ඉන්නවා, යාළුවා ඉන්නවා මීටර් 100ක් විතර එහෙම. මම කියනවා කොගොත් නෝක කොගොත් නෝක. මට දුරයි, යාළුවා ඉන්නේ මට වැඩිය මීටර් 100 දුරින් යාළුවගේ ළඟ තියෙන. යාළුවට අඩියක් විතර යාළුවගේ ඉස්සරහා තියෙන. රූපෙ පෙන්වනවා වගේ දුරකින් තියෙනවා. එතකොට කොගොත් ඔන්න ඕක මට දුරයි යාළුවට ළඟ දෙයක්. ඊට පස්සේ ඕක දුරකථන සංවාද වගේටත් වෙනවා. කොගොත් ඔය ඔතන කියලා කියන අවස්ථා තියෙනවා. කොගොත් ඔය ඔතන මට පේනවත් දුර නෙමෙයි, කෝල් එකකින් මං අරන් කියනවා ඔය ඔතන කොගොත් ඔය ඔතන පූසෙක් ඉන්නවද කියලා. කොගොත් ඔය ඔතන පූසෙක් ඉන්නවද කියලා අහනකොට ඔය ඔතන බෑග් එකක් තියෙනවද කියලා කෝල් එකෙන් අහනවා. කොගොත් කබනි ඉස්සෝය ඔය ඔතන බෑග් එකක් තියෙනවද? අන්න එහෙම අහනකොට පුළුවන්. මොත් මෝ කියලා විධානයක් තියෙනවා. මොත් මොකද්ද? මෝ ඒකේ කෙටි කිරීම. මෝ මොකද්ද? හරි, ඊළඟට බලමු වචන ටික. යොම්පිල් පැන්සල. පොල්පෙන් පෑන. කාවි කතුර. කල් පිහිය පේපර් කටර් පිහියටත් කියනවා. සාමාන්‍ය ලොලු කපන පිහියට කල් කියනවා. සිගේ ඔරලෝසුව. තල්යොක් කැලෙන්ඩරය. කොම්පියුටරය. අන්යොන් ඇස්කන්නාඩි. යුතේප්‍යෝන් ජංගම දුරකථනය. පිසතන් මල් ඒකට සමාන වචනය. යුතේ චොන්හා ජංගම දුරකථනය. කේසංගී කැල්කුලේටර් එක ගණක යන්ත්‍රය. කෝපය. වචන ටික පාඩම් කරලා මේ ටික යා කරන්න තියෙන්නේ. අපි ඉයේයෝ
කියන ග්‍රැමර් එක බලමු. හරි ලේසි. මේක සම්බන්ධ කරනකොට පච්චිම් එකක් තියෙනවා නම් අකුර හල් කිරීමක් තියෙනවා නම් ඊ පච්චිම් එකක් තියෙනවා නම් ඊයේයෝ පච්චිම් එකක් නැත්නම් යේයෝ හල් කිරීමක් නැත්නම් යේයෝ විදිහට එන්නේ. මම වේගෙන් කියනවා ඕගොල්ලෝ මිස් වෙන එකක් ආපහු පොඩ්ඩක් රිවර්ස් අරන් බලලා වැඩි ගොඩ දාගන්න. ඉගොත් කේසංගියේයෝ මේක කේසංගියේයෝ ගණක යන්ත්‍රයක් වෙනවා. ඊට පස්සේ කියනවා කගොත් ඒක කගොත් ඒක අංයොන් ඊයේයෝ අස්කන්නාඩි දෙකක් වෙනවා කියලා කියනවා. ඊට පස්සේ කා කියනවා ඔන නරා සරා ඊයේයෝ මොන රටේ මිනිස්සයෙක්ද? පෙතනාම් සරාම් ඊයේයෝ පෙතනාම් මිනිස්සයෙක්. මේක මිත්‍රශීලී විවාහයේ වැඩිපුර භාවිතා වෙනවා. ගෞරවනීය විවාහය ඉම්නිදා ඉම්නිකා මේක මිත්‍රශීලී විවාහය. අර වචන ටික පාඩම් කරලා මේ අපි උඩ මෙන්න මේ කානා දෙවස විදිහේ දෙවස් ටිකක් තියෙන්නේ. ඒ ටික ෆිල් කරගන්න. අපි බලමු තෙවහා ඉල් එක සංවාද එක චරිරා අහනවා යෝජින්ෂි ඉගොත් මොයෝ මේක මොකක්ද කියලා අහනවා. යුජින් කියනවා තල්යොගියේයෝ කැලෙන්ඩරයක් වෙනවා කියලා. ඊට පස්සේ චහරා අහනවා චොගොන් මොයෝ අරක මොකක්ද? අපි දෙන්නටම ටිකක් දුර අතන තියෙන අරක මොකක්ද කියලා අහනවා. ඊට යුජින් කියනවා චොගොන් සියේයෝ ඒක ඔරලෝසුවක් සියේයෝ. ඒ දෙබසට ප්‍රශ්න දෙකක් තියෙනවා කියවලා එක් කරන්න. මේ වැඩි දුර කතා කරන්න පුරුදු වෙන තියෙන දෙබසක් මේ උඩ පේලිය තමයි හදලා තියෙන්නේ. ඔයගොල්ලන්ට පහළ නිල් පාටින් හයිලයිට් කරලා තියෙන්නේ කොයි විදිහට ලියන්න තියෙන්නේ. අපි ඕහි වචන මාලාව බලමු. සෙන්හල් යොම්පුම් එදිනෙදා ජීවිතයට අවශ්‍ය කරන භාණ්ඩ. මුලින්ම තියෙනවා ශුජි කියනවා ටිෂු පේපර් වලට. ඊට පස්සේ කජොක් සජින් පවුලේ පින්තූරය. යොක්කොන් පාස්පෝර්ට් එක. චිගා පර්ස් එක. යොල්ෂි යතුර. කබන් බෑගය. ඌසාන් කුඩය. හජාම්පුම් රූපලාවන්‍ය ද්‍රව්‍ය. හජාම්පුම් කොස්මැටික්. කවුල් මුහුණ බලන කණ්ණාඩිය මිර එක. පිත් පනාව. පෙගේ කොට්ටය. ඉබුල් ඇඳ ඇතිරිල්ල බෙෂීට් එක. උඩ තියෙන නාම වචන ටික පාඩම් කරලා මෙතන මේ පොගි එක විදිහට පුරවන්න. පොගි එකයි ඌසාන් එකයි විතරක් මං කියන්නම්. ඉගොන් මොයෝ මේක මොකක්ද? හජම්පොමි යේයෝ හජම්පොම් රූපලාවන්‍ය ද්‍රව්‍යයක් වෙනවා. කොස්මැටික් එකක් වෙනවා. ඉගොන් මොයෝ මෙන්න මේක මොකක්ද කියලා අහනවා. මේක ඌසාන් යේයෝ. ඊට පස්සේ මෙන්න මේ අනියේයෝ වෙන එකත් විතරක් කියලා මම යන්නම් පහලට. ඉගොන් කජොක් සජිනී යේයෝ මේක මේ පවුලේ පින්තූරයක්ද? අනියෝ පිස්සුද? අනියෝ නැහැ. මේක යොක්කොන් යේයෝ. එච්චරයි මම යනවා ඊටු ටික බලලා පුරවගන්න. ඊගා අනියේයෝ හරි සරලයි. මේ මෙන්න මෙතන අපි
මේ වේගෙන් කියවද්දි මෙන්න මේක තමයි අනියේයෝ ඊගානියේයෝ මෙන්න මේ දෙය නිමි යම්කිසි ද්‍රව්‍යයක් නිමි කියන අර්ථය එන්නේ මේක භාවිතය කරන විදිහ තමයි පච්චිම් එකක් තියෙනවා නම් එන්නේ ඊ අනියේයෝ කියන එක පච්චිම් එකක් නැත්නම් ඒ කියන්නේ හල් කිරීමක් නැත්නම් ගා අනියේයෝ කියලා එන්නේ ඊගා අනියේයෝ බෙදෙන්නේ එහෙම පච්චිම් එකක් තියෙනවා නම් හල් කිරීමක් තියෙනවා නම් ඊ අනියේයෝ පච්චිම් එකක් නැත්නම් හල් කිරීමක් නැත්නම් ගා අනියේයෝ කියලා එන්නේ මේකටම ප්‍රශ්නාර්ථත් පුළුවන් මේකට ප්‍රශ්නාර්ථය විතරයි දාන්න තියෙන්නේ නෝමල් උත්තරේ දෙන විදිහ මේ තියෙන්නේ චොනන් මම ඉන්දු සරාමි අනියේයෝ මම ඉන්දු සරාම් කෙනෙක් නෙමි මිනිස්සෙක් නෙමිලු කගොන් මේක යුජිගා අනියේයෝ මේක ටිෂු එකක් නෙමිලු ඉගොන් යුසපසී උසාන් අනිය මේක යුසපසීගේ කුඩේ නෙමි අනියේයෝ නෙවෙයිද එහෙමද යුසපසීනන් උසානි අනියේයෝ යුසපසීගේ කුඩේ නෙමෙයිද කියලා අහනවා ඒ විදිහට මේක ෆිල් කරන්න තියෙන්නේ පොඩි එක බලලා උදාහරණයක් බලලා ෆිල් කරන්න රූපයට අනුව තියෙන ටික ඒ විදිහට දාලා මේ තුනත් හදන්න සරලයි මේක බැලුවහම තේරෙනවා පැහැදිලි තෙහා දෙබස දෙක තෙහා ඊ දෙබස දෙක අගොන්ෂී ඉගොන් මදුෂියේ කබනියේයෝ අගොන් මහත්මයා ඉගොන් මෙන්න මේක මදු මහත්මයාගේ බෑගයද කියලා ප්‍රශ්නාර්ථයක් විදිහට අහනවා ඊගා යේයෝ අනියේයෝ අනියෝ නැහැ චේ කබන් යේයෝ මේ මගේ බෑග්ගේ කරෝන් එහෙනම් මොයෝ කගන් මොයෝ අරක මොකද්ද සෝරි කරෝන් නෙමෙයි කගොන් මොයෝ අරක මොකද්ද කගොන් මොයෝ අරක මොකද්ද මදුෂියේ මදු මහත්මයාගේ කබන් කජොක් සජින් නියේයෝ මදු මහත්මයාගේ කජොක් පවුලේ පින්තූරය වෙනවා ප්‍රශ්න දෙකක් අහලා තිනවා බලන්න මේක මේ උඩ තියෙන එක අරගෙන මේ වාක්‍යය හදලා තින්නේ මේ හයිලයිට් කරපු තැන් වලට මේ පහළ තද හයිලයිට් කරපු එක දාලා වාක්‍ය රටාව හදන්න තින්නේ සරලයි try කරන්න දැනුමට හොඳයි මේ සංවාද හරි ඉවරයි එතකොට මුන් හා චොම්බෝ දෙක කොටස විදිහට මම ඊළඟ වීඩියෝ එකකින් ගේන්නම් හරිම සරලව පැහැදිලි කරලා දෙන්නම් හංගුගේ අල්දල් හගේ සෙම්පිල් පුමන් කුයි පනන් තිප් ඒ කියන්නේ කොරියාවේදී ලාභ විදිහට අර පිරිමැස්මෙන් බඩුමුට්ටු මිලදී ගන්න විදිහ මන් දෙවෙනි වීඩියෝ එක විදිහට ඕගොල්ලන්ට ගේන්නම් එතකොට දෙවෙනි පාඩමේ දෙවෙනි කොටස ඒක හරි මාව subscribe කරලා තියාගන්න මේකේ දෙවෙනි කොටස මම ඉක්මනින් අරන් එනවා හරිම පැහැදිලිව හොඳම විදිහට පැහැදිලි කරලා සුබ දවසක්